අපි අද අලපිරවුමක් හදන්නේ කට්ලට් වලට. දැන් මම මේ අර්තාපල් වල තඹගෙන තියෙනවා. මේ තියෙන්නේ කිරි අල. අපි දැන් දෙකම පොඩි කරගමු. කෑරුප්පුවකින් මේ විදිහට පොඩි කරගන්න. මේ විදිහට ඔක්කොම ටික පොඩි කරගන්න. අපි දැන් මේක පැත්තකින් තියලා ලෝණු ගෙඩියක් අම්මිරිස් කරල් දෙකක් තුනක් සැර ඔයාලට ඕන ප්‍රමාණයට රම්පි කරපිංචා සුදු ලුණු ඉටි කපාගෙන ඉමු. ඔන්න දැන් අපි ලුණු ගෙඩිය කපා ගමු. මේ විදිහට යට කෑලි ඉවත් කරගන්න. දැන් අපි මේ විදිහට කපා ගමු. කොටු හැටේට. පොඩිවට දැන් චොප් කරගත්තත් හරි. ඔයාලට පහසු විදිහකට කරගන්න. මේ විදිහට අනිත් කෑල්ලත් කපා ගමු. දැන් අපි කරපිංචින්තකුත් හීනයට කපා ගමු. මේ විදිහට කපා ගන්න. අපි එකක් පැත්තකින් තියාගමු. දැන් අපි රම්පේ කොලේකුත් හීනයට කපා ගමු මේ විදිහට. කැමති නම් ලොකුවට කපා ගන්න. අයින් කරන්න පුළුවන් වෙන්න. නැත්තම් හීනයට කපා ගන්න. මම හීනයට කපා ගන්නවා. අයින් කරන්නේ නැති හින්දා. එකත් අපි පැත්තකින් තියාගමු. දැන් මිරිස් කරල් දෙකත් හීනයට පලාගෙන කපා ගන්න. මෙහෙම කපා ගත්තාම චොප් කරන්න ඕනේ නැහැ. හීනයට කපා ගන්න පුළුවන්. ඒකත් පැත්තකින් තියාගන්න. මෙන්න දැන් තියනවා අපි පොඩි කරගත්ත අල ටික. මම ගෙදර තිබිච්ච සැමන් කෑල්ලකුත් ගත්තා. ඔයාලා කැමති නම් එකතු කරගන්න පුළුවන්. මෙතන තියෙනවා ලුණු, අම්මිරිස්, රම්පේ, කරපිංචා. මම කුරුදු පොත්තකුත් චුට්ටක් දාගෙන තියෙනවා. මෙතන තියෙනවා කෑලි මිරිස්, තුන පහ චුට්ටක්, කහ, ගම්මිරිස්. පොල් තෙල්. මේකේ තියෙනවා මගේ සුදු ලුණු ටික. ආයි ලුණු. දැන් අපි භාජනයක් ලිපේ තියාගෙන ඒක තෙල් ටිකක් දාගමු. තෙල් ටික රත් වෙගෙන එනකොට අපි සුදු ලුණු ඒ ටික දාගමු.
ලුණු, කුරුඳු ටික, රාම්පේ කරපිංචා, අම්මිරිස්. මේ ටික ඔක්කොම දාගමු. දැන් හොඳට හැඳි ගන්න. ඒක පොඩ්ඩක් බෙදෙන්න දෙන්න. දැන් මේක ටිකක් බැදිලා තියෙනවා. අපි මේ ගානෙන් මේකට අවශ්‍ය තුන පහ ටික දාගමු. ඊට කලින් සැමන් ටික දාගන්න මට ඒක අමතක වුණා. අසූටක් මේක අපි තියෙන දෙන්න. දැන් අපි දාගමු කහ ටික. කෑලි මිරිස්. තුන පහ චුට්ටක්. ඒක කැමති නම් විතරක්. ගම් මිරිස් අනිවාර්යයි. ඒක ඔයාගේ රස අනුව සැර පදම අනුව දාගන්න. මම අලේක තැම්බේ ලුණු දාලා එහෙනම් ලුණු ටිකයි දාගන්න. දැන් මේකට අර ටික දාමු. දාලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. දැන් මේ විදිහට කවලම් කරගෙන මේක දැන් ලිපෙන් බාගමු. මේ තියෙන්නේ අපේ අලපිරවුම. දැන් මේකෙන් කට්ලට්, රෝල්ස්, එළවලු රොටි වගේ ඕන දෙයකට ඔයාලට හදාගන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න.